සුබෝදෑසනක් ජෙසුපිටයි සභා පවුල අද දවසේ අපි බලන්න යනවා ගීතාවලිය 9 වෙනි පරිච්ඡේදයේ 10 වෙනි පදය. ස්වාමීන් වහන්සේගේ වචනේ මෙසේ කියනවා. ඔබගේ නාමය අදහන්නෝ ඔබ කෙරේ විශ්වාස කරන්නෝය. මක් නිසාද ස්වාමිනී ඔබ සොයන්නන් ඔබ අත්නෑරියසේක. හාලෙලූයා. ආමෙන්. ස්වාමින් වහන්සේගේ නාමය දන්නෝ මා විශ්වාස කරනවා දෙවියන් වහන්සේගේ නාමය ඔබ හැම කෙනෙක්ම දන්නවා. ඒ නාමය දන්නකොට මොනවද වෙන්නේ? ඔබ තුල මා තුල විශ්වාසය ඇති වෙනවා. ඇදහිල්ල වැඩි වෙනවා. දෙවියන් වහන්සේ කෙරෙහි තව ගමන් කරන්න ඕනේ කියලා මහත් වූ ආශාවක් ඇති වෙනවා. ඊට පල්ලිය පදේ කියනවා මක් නිසාද ස්වාමිනී ඔබ සොයන්නන් ඔබ අත්නෑරියසේක. කවද අපි හොයන්න ඕනේ? මොනවද අපි හොයන්න ඕනේ? දෙවියන් වහන්සේව. ඒ සොයනකොට උන්වහන්සේ මොනවද කරන්නේ? අපිව අතාරින්නේ නැහැ. සභා පවුල ඔබ කී දෙනෙක් විශ්වාස කරලා හිටියද? ඔබගේ ජීවිතේ කී දෙනෙක් විශ්වාසවන්තව ගනුදෙනු කරාද? අද කී දෙනෙක් ඔබත් එක්ක ඉන්නවද? මේ ඔබගේ පෞද්ගලික ජීවිතේ වෙන්න පුළුවන්. මම කතා කරන්නේ ඔබේ නෑදෑයෝ අතර, ඔබේ යාළුවෝ අතර ඔබට අද කී දෙනෙක්ව අහිමි වෙලා තියෙනවද? නමුත් ඔබ හොඳට මතක තියාගන්න. ඒ අය ඔබව දාලා ගියා, අතහැරියා. නමුත් ස්වාමීන් වහන්සේගේ වචනේ කියන්නේ ස්වාමින් වහන්සේව විශ්වාස කරනකොට උන්වහන්සේව සොයනකොට උන්වහන්සේ අතාරින්නේ නැහැ. අද දවසේ දෙවියන් වහන්සේ ඔබට මට කතා කරනවා දේව වචනය තුළ. දෙවියන් වහන්සේ ඔයාගෙන් ඉල්ලන්නේ ලොකු දෙයක්ද මෙතන පවුල? ලොකු දෙයක් නෙමෙයි, විශ්වාස කරන්න සහ උන්වහන්සේව සොයන්න. පාස්ටර් අපි කොහොමද උන්වහන්සේව සොයන්නේ? පවුල දෙවියන් වහන්සේව සොයන්න දේව වචනෙන්, යාඥාවෙන්. දෙවියන් වහන්සේගේ ගැඹුරට දෙවියන් වහන්සේ කවුද කියලා, ස්වාමීන් වහන්සේ කවුද කියලා ඔබට දැනෙනවා. ඉගෙන ගන්න බයිබල් ස්ටඩීස් තියෙනවනේ, ඒවට එකතු වෙන්න, සහභාගී වෙන්න. ඔබේ දැනුම මදි නම් ඔබේ දැනුම වැඩි කරන්න ස්වාමින් වහන්සේ තුල. හාලෙලූයා. සභාවට එන්න. හැම සිකුරාදාවක්ම හැම ඉරිදාවක්ම කඩ නොකර දේව අභිමුඛත්වයට එන්න. ඇයි මං සිකුරාදා කියන්නේ? සිකුරාදා තමයි මෙහි තියෙන නිවාඩු දවස. ලංකාවේ නම් ඉරිදා. ඉතින් ඔබ මේ වගේ හොඳ සම්බන්ධතාවයක් තියෙනකොට හරි සරලයි. ඔබ දෙවියන් වහන්සේව විශ්වාස කරන, ඔබ සොයනවා. සොයන්නේ නැති කෙනෙක්ට මොකක්ද හම්බ වෙයිද? උන්වහන්සේගේ වචනේ කියන තට්ටු කරපන් එවිට නුඹට දොර අරන් ලැබේ. සොයපන් ඔබට සම්භවේ. හලෙලූයා. ඔබට මේ කතා කරන්නේ දෙවියන් වහන්සේ කාට හරි අද දවසේ පුංචි හරි අවිශ්වාසයක් ස්වාමින් වහන්සේ වෙත තියෙනවා නම් ඔබට මේ කතා කරන්නේ සොයන්න, විශ්වාස කරන්න. ඔයාව දෙවියන් වහන්සේ අතාරින්නේ. ස්වාමින් වහන්සේ කියන අප ඇටයක තරම් විශ්වාසයක් තියෙනවා නම් හලෙලූයා. ස්වාමින් වහන්සේ යහපත්. ඔබ හිතන වගේ දෙවි කෙනෙක් නෙවෙයි උන්වහන්සේ. හොඳට මතක තියාගන්න. උන්වහන්සේගේ ප්‍රේමය පුදුමාකාරයි. ඒ නිසා ඔබේ ජීවිතයේ අද දවසේ තීරණය ගන්න. මම තව දෙවියන් වහන්සේට ලං වෙනවා. මම උන්වහන්සේව සොයනවා. මම වචනේ කියවනවා. මට දෙවියන් වහන්සේට යාඥා කරන්න කාලය මම ඉල්ලනවා. මම උන්වහන්සේත් එක්ක හොඳ ගමනක් යනවා. අද නතර වෙලා තියෙනවා නම් නැගිටින්න මේ ඔබට කතා කරන්නේ. උන්වහන්සේ ඔබත් එක්ක විශ්වාසවන්තයි. දවසින් දවස නැවුම් වෙන්න සභා පවුල. දවසින් දවස අලුත් වෙන්න. අපි අතර ඉන්න මිනිස්සු වෙනස් වෙනවා. නාසයෙන් උස්ම ගන්න කිසිවෙක් විශ්වාස නොකරව. නමුත් ස්වාමින් වහන්සේව විශ්වාස කරව. හාලෙලූයා. මන්ද උන්වහන්සේ දෙවියන් වහන්සේ. ඔබට ජේසු ගොඩක් ආදරේ. නැවත මම කියනවා විශ්වාස කරන්න, සොයන්න. එවිට උන්වහන්සේ ඔබව අතාරින්නේ නැහැ. උන්වහන්සේ ආදරය කරන්නේ උන්වහන්සේට ලං වෙන අයට. හොඳට මතක තියාගන්න. ඔබ උන්වහන්සේව ගණන් ගන්න නැත්තම්, උන්වහන්සේට ස්ථානයක් ඔබේ ජීවිතේ නැත්තම්, අනේ කොහොමද ස්වාමින් වහන්සේ ඔයාට ලං වෙන්නේ? ඔයා උන්වහන්සේව තියලා තියෙන ගොඩක් ඈත. උන්වහන්සේට ඔබට ලං වෙන්න බෑ. මේ ඔබට ස්වාමින් වහන්සේ කතා කරන්නේ. ජේසු ඔබට ගොඩක් ආදරේ. ඒ ආදරය ඔබ අත්දකින්න ගොඩක් අය ස්වාමින් වහන්සේ තුළ සමහරක් අයට බොහෝ සාක්ෂි තියෙනවා. හලෙලූයා. දෙවියන් වහන්සේ ඔබට ගොඩක් ආදරේ පවුල. සුබ දවසක්. ජේසු පීඨයි. ජේසු ජීවමානයි.